හායි කොහොමද මගේ ආදරණීය YouTube යාළුවෝ ටික දවසකට පස්සේ තමයි මට ආපහු YouTube එකට එන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් welcome to my Mr. and Mrs. V YouTube channel. අද නම් මම මේ නැගිටින්නේ ටිකක් වැඩිපුර කම්මැලිකම තියාගෙන. තව ටිකක් ඉන්න හිතුණා නම් කියලා සෑහෙන්න හිතුණා. Good morning. ටික දවසකට පස්සේ මං ආයෙත් මොනා කරන්නත් කලින් නැගිට ගමන් සුපුරුදු පරිදි ඇඳ එහෙම අස් කරගන්න ඕනි. මේ වෙද්දී ඉසුගේ අම්මලා නැගිටලා තමා හිටියේ. අපි හැමෝටම ලයිෆ් එකේදී ටිකක් අමාරු දවස් එනවනේ. ඒ වගේ දවස්වලට ගොඩක් වෙලාවට අපි ඉන්න කැමති තනියම. ඉතින් මම පහුගිය ටිකේ ගත කරේ අන්න ඒ වගේ දවස් ටිකක්. YouTube එකට මාස 3කට පස්සේ වගේ තමයි මම මේ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් අද මම කරන දවස් 30ම ගෙදර ඉන්න වෙලාවේ කරන දේවල් ෂූට් කරගෙන තමයි මේ කරන්නේ. ඉතින් පොඩි අඩුපාඩු ඇති. ඒවා ගැන වැඩි හිතන්න එපා. ඉතින් දැන් මේ මම කාමරේ තාම අස් කරලා නැහැ. ඉතින් ඒ දේවල් අස් කරන ගමන් ඉතින් ඒවත් එක්ක අද දවසම මාත් එක්ක ඉමු. පහුගිය ටිකේම මං ආසාවෙන් පටන්ගත්තු සමහර දේවල් මගේ අතින් දන්නේම නැතුව මිස් වුණා. ඉතින් මං ඒ දේවල් ආයම හරි ආදරෙන් තමයි පටන් ගත්තේ. මං ඒ පෙන්නුවේ මගේ Wi-Fi එක. ඕනම තැනකට ගෙනියන්න ලේසි නිසා මං ඒ වගේ එකක් තමයි මේ හැම දෙයකටම පාවිච්චි කරන්නේ. සති එකට දෙකකට වගේ වතාවක් මම කොහොමත් මේ දේවල් ක්ලීන් කරනවා. කියන්නේ අලුත් බෙඩ්ෂීට් දානවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒව වොෂ් කරලා මේ වේලෙන්න දාලා ඒ දේවල් ඉතුරු ටික කරනවා. ඉතින් අද මේවා සෝදන දවස. ඔයාලා දන්නවද ළමයි YouTube පවුලට අලුතෙන් එකතු වෙන හැම කෙනෙක්ටම 2026 දී ගොඩාක් මහන්සි වුණොත් 2027 දී අප්ඩේට් වෙන rules අදාළ වෙන්නෙම නැහැ. ඒ කියන්නේ 2027 දී මොනිටයිස් කරගන්න තියෙන channels වලට එයාලගේ rules තව ටිකක් ස්ටෑන්ඩ් අප් කරලා තියෙනවා. ඒක ඇත්තටම මම දැක්ක වීඩියෝ එකකින් ඒක ගොඩක් හොඳ මොටිවේෂන් එකක් වුණා ආපහු මට මගේ channel එක ඇක්ටිව් කරගන්න. ඉතින් ඔයාලත් මහන්සි වුණොත් මේ මාස කීපය ඇතුළතදී අපිට පුළුවන් එකතු වෙලා මේ ගේම් එක වින් කරන්න. මම කතාවෙන් කතාව රෙදි ටිකක් වොෂ් වෙන්න දාලා මමත් වොෂ් එකක් දාගෙන ඉන්න ගියා. ඔයාට මතකද මේ පැලේ දැන් ගොඩක් ලොකු වෙලා. ඒක මං ගෙනාවේ ගොඩක් පුංචි කාලේ. හලෝ මගේ යාළුවනේ. මෙයාලා තමයි අපේ ගෙදරට එකතු වුණ අලුත්ම සමාජිකයෝ ටික. අපි ටිකක් හරි ලං වෙද්දී එයාලා හිතන්නේ කෑම මොන හරි ගෙනල්ලා දෙනවා කියලා. ඉතින් එයාලා ඉක්මනින්ම දුවගෙන එනවා අපිව හොයාගෙන. මම ඇතුළට ගිහිල්ලත් වීඩියෝ එකක් දාන්නම්. මෙයාලා ගම් කුකුල්ලු නිසා අපි ගොඩක් වෙලාවට මෙයාලට එළවලු වගේ ඒවා නිතරම දෙනවා. ඈතින් පේන්නේ නැහැ නේද? මං ඇතුළට ගියම් පෙන්නන්නම් අපි යාලට දාන කෑම. අර තින්නේ යාලගේ ගෙදර. අපි හැම වෙලේම එකම රාමුවකට කොටු වෙලා ඉන්නවට වඩා මම කැමති අලුත් අත්දැකීම් මගේ ජීවිතයට එකතු කරගෙන ඒ දේවල් කොහොමද සක්සස් වෙනවද නැත්නම් ෆේල් වෙනවද මේ හැමදේම බලන්න. අන්න ඒ වගේ වෙලාවක තමයි අපි මේ කුකුල් කොටුව පටන් ගත්තේ. කුකුල් කොටුව පටන් ගද්දී සමහර අය අපිට කීවා ඕක කරන්න පුළුවන්ද මේ වගේ දේවල්. ඒ වුණාට ඉතින් අපි වැඩේ අතෑරියේ නැහැ. කොහොම හරි ඒ දේවල් ටික උනන්දුවෙන්ම කරගත්තා. මේ තියෙන්නේ පහුගිය ටිකේ අපේ අස්වැන්න කිව්වහම හරි කියලා හිතනවා. මොකද මේ අපේ කුකුල් ව්‍යාපාරයේ බිත්තර කීපයක් තමයි මේ තියෙන්නේ. මේ පැක්
එක ඒ කියන්නේ මේ පැක් හෝල්ඩර් එක කියන්නේ මේ එග් හෝල්ඩර් එක පිරෙන්නම බිත්තර තිබුණත් අපේ පුංචි ව්‍යාපාරයේ පළවෙනි බිස්නස් එක අපිට කරගන්න උනා. ඒ නිසා මෙතන බිත්තර කීපයක් මේ වෙද්දි අඩුයි. අද ඉතින් අපි ගෙදර ෆුල් සුද්දයක් දෙන්න තමයි මේ හදන්නේ. මේ වහලට සෑහෙන්න කොළ වැටිලා කොළ වලින් පිරීලා තමයි තිබුණේ. ඉතින් දැන් ඔන්න ඉසු නැගලා ඒක සුද්ධ කරන ගමන් තමයි ඉන්නේ. ගෙදර ගෑස් එක ඉවර වෙලා තිබුණ හින්දා ලිපේ වතුර එක තියලා මං ඉතින් ඉක්මනින්ම නාගෙන එන්න ගියා. ඊට කලින් මම එයාලට කන්න රසම රස සමපෝෂ ටිකකුත් හදාගත්තා. ඔයාලට මට තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මම මගේ Facebook එකේ මොනිටයිසේෂන් ඔන් කරගත්තා. ඇත්තටම මගේ මේ සෝෂල් මීඩියා ලයිෆ් එකේ මගේ ලොකු ඇචීව්මන්ට් එකක් තමයි ඒක. මේක සෙටෆිල් එකේ ක්ලින්ස් එක. ගොඩක් ඩ්‍රයි ස්කින් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. මොකද ඒක ගොඩක් හොඳ ක්ලින්ස් එකක්. සමහර වෙලාවට මම නාලාවම කොණ්ඩේ පිහදාන භාගෙට. අන්න ඒ වගේ වෙලාවක් දැක්කොත් ඉසු අනිවාර්යයෙන්ම මගේ කොණ්ඩේ නම් පිහදානවා. අන්න අපි ගමනක් යන්න හදන්නේ. මේ තියෙන්නේ මගේ අවුට්ෆිට් එක. අද අපි ගමනක් කියන්නේ අම්මට බෙහෙත් ගන්න තමයි යන්න හදන්නේ. මොකද එයාගේ කොන්න කැක්කුමක් තියෙනවා. ඉතින් අපි ඒකට බෙහෙත් ගන්න යන්න තමයි හදන්නේ. ඉතින් මේ මං අද දවසේ පුළුවන් හැමදේම ෂූට් කරලා ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගත්තා හරියටම මාස 3කට පස්සේ. ඉතින් මට හරි සතුටුයි ආපහු මම back to normal වෙලා YouTube එකේ වීඩියෝ එකක් පෝස්ට් කරගන්න මට ටයිම් එක වෙන් කරගන්න පුළුවන් වුණා ඒකට. ඉතින් මං කලින් ජොබ් එකක් කරා. පහුගිය ටිකේ මම ඒ ජොබ් එකනොත් අයින් වුණා. ඊට පස්සේ අපි පුංචි බිස්නස් එකක් පටන් ගත්තා. හරිම ෂෝක් ඉතින්. ඒකේ වැඩ කටයුතුත් කරනවා. තව පොඩි වෙනස්කම් අපේ ජීවිතවල වෙන්න තියෙනවා. ඉතින් මම මේ හැමදේම ඔයාලත් එක්ක ඉස්සරහට ෂෙයා කරගන්නම්. දැනට මම යන්නම්.